එතකොට අද අපි කතා කරන්න යන්නේ ප්‍රක්ෂිප්ත කියන මාතෘකාව සම්බන්ධව. ගොඩක් අය හිතන් ඉන්නවා මේක අමාරු කොටසක් කියලා යන්ත්‍ර විද්‍යාව පාඩමෙන්. එතකොට ඒ වුණාට මේක ඇත්තටම අමාරු පාඩමක් නම් නෙමෙයි. හරිද? එතකොට සරලව මම මේක පටන් ගත්තොත් එහෙම ඕගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ සිරස් චලිතය කියලා සීන් එක. ගුරුත්වය යටතේ සිරස් චලිතය කියලා සීන් එක. ඒ කියන්නේ මොකද? ඔක කෙලින්ම හෝ අපි මම මේ බෑනවා කෙලින්ම උඩ දැම්මම බිමට වැටෙනවානේ. එතකොට ඒ මොකද්ද? ගුරුත්වය යටතේ සිරස් චලිතයක් තමයි සිද්ධ වෙන්නේ. හැබැයි ඇත්තටම මේක සිරස් චලිතයකදී යෙදෙන්නේ. ඕක තනි කෙලින් ඔහොම ගිහිල්ලා ඔහොම එනවද? එහෙමනම් බං ඉතින් අර මොකක් හරි මැෂින් එකක් හදලා තමයි අපි එහෙම කරන්න වෙන්නේ. ඇත්තටම ප්‍රායෝගික ජීවිතේ අපිට ඕක තනි කෙලින් ගහලා උඩ යවන්න බෑ. දැන් අර අපි අර මොනවා වුණත් අර පොඩි කාලේ අපි සෙල්ලම් කරනකොට තනි උඩ ගහන කැච් දෙන එක. ඒතකොට ඒකේදී වුණත් අපි ඔහොම නිකන් ඔහොම ගිහිල්ලා තමයි ඇත්තට මේක සූක්ෂමව බැලුවම වැටෙන්නේ. ඒ කියන්නේ සිරාවට මොහොම තනි කෙලින් වස්තුවකට උඩ ගිහිල්ලා ආයෙ එතනට මොහොම වැටෙනවා කියන සීන් එක තමයි ඔය ගුරුත්වයටදී සිරස් චලිතය කියලා කියන්නේ. ඇත්තටම තනි රේඛාවකින් තමයි ඔක නිරූපණය. හැබැයි ප්‍රායෝගික ජීවිතයේ ප්‍රැක්ටිකල් ලෝකේ බං ඔක වෙනස්. ඔක අනිවාර්යෙන්ම මෙන්න මෙහෙම චුට්ටක් හරි ආනන්ද වෙලා ඔහොම ගිහිල්ලා තමයි ඔක අනිවාර්යෙන් වැටෙන්නේ. හරිද? එතකොට මේක මහා මේ ප්‍රක්ෂිප්ත කිව්වහම දැන් කට්ටිය හිතනවා ගොඩාක් මේක එන සංකීර්ණ මාතෘකාවක් වෙන්න. එහෙනම් අමාරු කොටසක් වෙන්න කියලා නැහැ. මේක ඇත්තටම අපි ප්‍රායෝගික එදිනදා ජීවිතේ කරන ඇත්තටම සෙල්ලමක් කිව්වොත් නෙවෙයි. හරිද? එතකොට මේකට ගුරුත්වය යටතේ ආනත චලිතය කියලා කියනවා. දැන් ලස්සනට මේක මම කියලා දෙන්නම්. එතකොට මේකෙදී ඔයාලට කතා කරන්න තියෙනවා ෆිසික්ස් වලදී දැන් මෙහෙම තිරස් පොළොව මට්ටම තියෙනවා නම් මේ පොළොව මට්ටමේ ඉඳලම ගහලා ආයිත් පොළොව මට්ටම වැටෙන සීන් එක ප්‍රක්ෂිප්ත එහෙම මේක පළවෙනි වර්ගය. ඊට පස්සේ තියෙනවා ගොඩනැගිල්ලක් උඩ ඉඳලා ආ හිතනවා ගොඩනැගිල්ලක් උඩ නැගලා බෝලයක් හරි මොකක් හරි එකක් බං කොහොම දානවා. කොහොම උඩට විසි කරනවා. ඒක තමයි දෙවෙනි එක. තුන්වෙනි ගණන් වර්ගය තමයි තුන්වෙනි එක තමයි ඉතින් මොම ඒත් කොහොම ගොඩනැගිල්ලක් උඩ ඉඳලම මේක කොහොම බිමට ගන්නවා. එතකොට ඔන්න තමයි වැටෙන්නේ. ඉතින් මේ වර්ග තුන ගැන තමයි ඔය හාර උස්ස MCQ වලයි essay වලයි අපිට ගොඩක් වෙලාවට හම්බෙන්නේ. හරිද? එතකොට මම මුලින්ම මෙන්න මේක තමයි කතා කරන්න හදන්නේ. ඉතින් මේක පුළුවන් කියන්නේ බං මේ දෙකත් අනිවාර්යයෙන්ම පුළුවන්. හරිද? එකම දේ අර මේක ගොඩනැගිල්ලක් උඩ තියෙද්දි අර තිරස් මට්ටමේ ඉඳලා යම් කිසි ස්ථාපනයක් උඩ තමයි. ඕක තමයි තියෙන වෙනස. හරිද? එතකොට මම හැරෙන්නම් මෙන්න මේ කියන සාමාන්‍ය ප්‍රක්ෂිප්ත ගණන් දිහාවට. හරිද? මම අපි සෙට් කරමු කොහොමද මේ සාමාන්‍ය නෝමල් ප්‍රක්ෂිප්ත ගණන් වලදී වැඩේ වෙන්නේ කොහොමද කියලා බලන්න. හරිද? එතකොට ඔයා හිතන්න මෙන්න මෙහෙම ප්‍රක්ෂිප්තයක් මම දැන් මොන ඇඳගන්න. හරිද? මෙන්න මෙහෙම ප්‍රක්ෂිප්තයක් සාමාන්‍ය ප්‍රක්ෂිප්තයක් ඇඳ ගන්නවා කොහොම ගිහින් වැටෙනවා. එතකොට දැන් බලන්න මෙන්න මේක තිරසට යම්කිසි කෝණයක් ඇලවෙලානේ ඔය ගිහිල්ලා තිනවා. හිතන්න ආ මොකක් හරි කොහොම ගහනවා. බෝලයක් කොහොම විසි කරනවා. එතකොට මොකක්ද වෙන්නේ? මේ තිරස් පොළව මට්ටමේ ඉඳලා යම්කිසි කෝණයක් ඕක ආනද වෙලානේ තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ වැදගත් කාරණාව තමයි මෙන්න මේ තිරස් මට්ටමේ ඉඳලා ගන්න කෝණය තීටා වුණාට මේක සිරසට ඇල කළා ඇල්ෆා කියලා දෙන්නත් පුළුවන් ඕනනම් ගන්න. මෙහෙම මෙන්න මේකම මාක් කරන්න ඕන කියලා එකක් නැහැ. ඕනනම් මේ පාරේ එන්න පුළුවන්. මෙන්න මෙතන ඇල්ෆා හරි මොකක් හරි වෙන තීටා කියලා දාලා එන්න පුළුවන්. එතකොට එහෙනම් ඒක වෙනස් කරලා ගන්න ඕනි. හරිද? ඒක ඔළුවේ තියන් යන්න. හරිද? එතකොට නිකන් අර මැෂින් වගේ ගණන් හදන්න යන්න එපා. හැමදාම කරේ මෙහෙම නේ. එහෙනම් මේකත් මෙහෙමනේ කියලා ගන්න නැහැ. හරිද? එතකොට ඒක හොඳට ඔළුවේ තියන් යන්න මේ වැදගත් කාරණාවක් කිව්වා. හරිද? එතකොට මේක අනිවාර්යෙන්ම දන්නේ නැත්නම් පොඩි නෝට් කෑල්ලක් දාගන්න. මම පේපර් ක්ලාස් එකේ කිව්වනේ ඔකනේ. පොඩි නෝට් කෑල්ලක් දාගන්න. හරිද? එතකොට මෙන්න මේ ප්‍රක්ෂිප්ත වල ගොඩක් වැදගත් පොයින්ට් එකක් තියෙනවා. හරිද? ඒ තමයි ඔයා මෙන්න මෙතනින් මාක් කරත්. මෙන්න මෙතනින් මාක් කරත්, මෙතනින් මාක් කරත්, මෙතනින් මාක් කරත් මේ කොහෙන් මාක් කළත් මොකක් නියතයිද? තිරස් ප්‍රවේග සංරචකයේ නියතයි. මම ඒක හිමියට කියලා දෙන්න. දැන් බලන්න ඔයා මෙන්න මේක උඩටනේ විසි කළේ. එතකොට ඔයා හිතන්න මං උඩට ඊතලයක් දැම්මේ මේක උඩට තමයි විසි කළේ. උඩට විසි කළපු ආරම්භක ප්‍රවේගය මං හිතනවා u කියලා. දන්නවනේ u කියන්නේ උඩට විසි කරපු ආරම්භක ප්‍රවේගය. එතකොට දැන් අපිට මේක මේ පැත්තට කඩන්න පුළුවන් මං. ඔන්න මෙතන උත්තර ගන්න ඕන. මේක තමයි u කියන්නේ. මෙන්න මෙතන තියෙනවා තීටා කියලා කෑල්ල. හරිද? එතකොට දැන් අපි දන්නවා දෛශික වලින් මේක කඩන්න පුළුවන් තිරස් දිශාවටයි සිරස් දිශාවටයි. මේක තිරස් දිශාවට කැඩුවොත් අපි දන්නවා u cos alpha නේ. u cos theta. උඩට කැඩුවොත් අපි දන්නවා u sin theta. එතකොට දැන් ඔයා බලන්න මෙන්න මේ පාර දිගේ මෙන්න මේ තිරස් පාර දිගේ මොකක්ද වෙන්නේ? තිරස් පාර දිගේ වාට තිරස් පාර දිගේ වෙනස් වෙන්නේ නැහැ නේ. මොකක් වෙනස් වෙන්නේ නැද්ද? එකම තරණයකින් තමයි මේක යන්නේ. එකම ස්පීඩ් එකකින් තමයි මේක යන්නේ.
හැබැයි මේක උඩට ගත්තොත් එහෙම බලන්න. උඩට ගත්තොත් එහෙම උඩට බලපානවා ගුරුත්වාකර්ෂණ ත්වරණය. ගුරුත්වාකර්ෂණ ත්වරණයෙන් අනේ යන්න එපා කියලා පල්ලයට අදිනවා. එතකොට මේ සිරස් එක වෙනස් වෙනවා. හැබැයි තිරස් එක වෙනස් වෙන්නේ. ඒක තමයි. එතකොට කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඇයි මේක දෙකකට අපි කඩාගෙන දෙපැත්තකට සූත්‍ර ලියන්නේ කියලා. අපි දන්නා මෙන්න මේක මෙහෙම රවුමක් වටයක් නෑන්නේ. එතකොට මේ වගේ වට යන්නේ වොන්ට අපිට වට යන කට්ටියට අපිට දාන්න බෑ මොනවාද? අපිට එකපාර වට යන අයට සමීකරණ දාන්න බෑ. හරිද? එතකොට අපි මේ වගේ දෙපැත්තකට කඩාගෙන තිරස් හා සිරස් චලිතය කියන දෙක වෙන වෙනම සලකලා තමයි ඇත්තටම ප්‍රක්ෂිප්ත වලදී සමීකරණ දාන්නේ. ඕක තමයි තියෙන වෙනස. හරිද? එතකොට මම මේ පැත්තට මම දැන් කතා කරන්නේ මේ හැම ප්‍රවේග තිරසට තියෙන හැම එකම හැම මෙන්න මේ හැමතැනදීම කොහොමද එකම ප්‍රවේගයක් සෙට් වෙන්නේ සහ ඒ එකම ප්‍රවේගය මොකක්ද කියලා වලට තේරුම් ගන්න යන්න. එතකොට මම මේ පැත්තට දාන්න b = u ධන at. මුලින්ම සමීකරණ ටික දන්නවන්නේ. මොනවාද චලිත සමීකරණ ටික තියෙන්නේ? b = u ධන at. ඕක ප්‍රධාන වශයෙන් බලපාන. ඊට පස්සේ v වර්ගය = u වර්ගය ධන 2ක් s ඕකත් දෙකක් වෙනවා. ඒ වගේම s = ut ධන භාගයක් at වර්ගය. ඔය ටිකත් අපිට වැදගත් වෙනවා. මේ සෙට් එක මෙන්න මේ තුන දන්නවනම් ඕනිම ප්‍රක්ෂිප්ත ගානක් අපිට කොට දාන්න පුළුවන් නැති. හරිද? එතකොට මේ පැත්තට v = u ධන at දාද්දි දැන් මෙතන මම කියවන ආරම්භක ප්‍රවේගය u කියලා. එහෙනම් මේ පැත්තට අපි v ව දන්නේ. හැබැයි මේ ආරම්භක ප්‍රවේගය අපි දන්නවා u cos θ. u cos θ. මෙතන තියෙන t හොඳේ. u cos θ. දැන් හිතන්න මෙන්න මේ අපි දාන්න මේ තිරස් දිශාවට මම මේක ඇඳේ ඒකයි. තිරස් දිශාවට අපි මෙහෙම ඇවිදන් යද්දි අපි ගැන අපි කතා කරද්දි අපි ඕනිම තැනකදී අපි කතා කරනවාද තිරස් අපි පාරේ යනවා නම් අපිට ගුරුත්වාකර්ෂණ ත්වරණය 10 බලපානවා කියලා පාරේ ඇවිදන් යද්දි. එහෙම නැත්නම් පාර අපි ඩ්‍රයිව් කරන් යද්දි වාහනේ. නෑනේ. අපි මේ තිරසට අපි කතා කරන්නේ නෑ කවදාවත් ගුරුත්වාකර්ෂණ ත්වරණයක් ගැන. ගුරුත්වාකර්ෂණ ත්වරණය ඇත්තටම වැදගත් වෙන්නේ මොකද්ද? මේ වගේ ඔය හැමදේම උඩ පල්ලෙහා යනවා නම් විතරයි පොළවේ ඉඳලා උඩට හරි පල්ලෙහාට යනවා නම් විතරයි අපි g එකක් ගැන කතා කරන්නේ. එහෙනම් මෙන්න මෙතනදී ඒ අපි දාන්නේ g නේ. g බිඳුවක් වෙනවා. ඒ කියන්නේ ත්වරණයේ බිඳුවක් වෙනවා. එහෙනම් මෙතන ධන බිඳුව වාරයක්. ඉතින් බිඳුව වාරයක් කියන්නේ බිඳුවම තමයි. එහෙනම් මේ පැත්තට හැමතිස්සෙම ක්‍රියා කරන්නේ v = u cos θ. ඒක කොතනදිවත් වෙනස් වෙන්නේ නැහැ. මේ හැමතැනදීම v විදිහට ක්‍රියාත්මක වෙන්නේ u cos θ. මෙතනදිත් u cos θ. මේ හැමතැනදීම u cos θ. මෙන්න මෙතනදී ගත්තත් මේ පැත්තට තියෙන මොකද්ද? u cos θ. ඒක තමයි වා හැමතැනදීම පාවිච්චි කරන්න ඕනි. u cos θ මේ හැමතැනදීම u cos θ. හරිද? ඔක තමයි ඔන්නවා දාගෙන ගියේ. හරිද? දැන් අපි බලමු කොහොමද උඩ පැත්තට. මේක දැන් උඩටත් මේක ගමන් කරන්න ඕනේ. උඩ පැත්තටදී මේක මොකද්ද වෙන්නේ කියලා තමයි අපි ඊළඟට කතා කරන්න හදන්නේ. දැන් ඔයා හිතන්න අපි උඩට යන සිරස් ප්‍රවේගයේ දිශාව ගැන කතා කරනවා කියලා මෙතන තීටන් සිරසට ගැන කතා කරද්දී ඔයා හිතන්න අපි සිරසට දානවා කලින් වගේම v = u ධන at අයියේ. අපිට මේ සිරස් ප්‍රවේගය තමයි දැන් අපි උඩට දාන්න එකයි හිතන්නේ. සිරස් ප්‍රවේගය තමයි දැන් අපිට හොයාගන්න ඕනේ. දැන් මේක u ප්‍රවේගයකින්ම තමයි මේ පැත්තට මම විසි කරේ. එතකොට උඩ පැත්තට මේක කඩුවාම අපිට සෙට් වෙනවා u sin θ. u sin θ අන්න දැන් මොකක් සෙට් වෙනවද? අන්න දැන් ත්වරණය සෙට් වෙනවා. ඇයි අපි දැන් උඩ දිශාවට කතා කරන්නේ. එහෙනම් උඩ දිශාවට නම් අනිවාර්යයෙන්ම අපි දන්නවා පල්ලෙහාට අපේ පෘථිවියත් එක මගින් ගුරුත්වාකර්ෂණ ත්වරණය කියලා එකක් ඇති කරන හැම දෙයකටම උඩ යන හැම එකටම පල්ලෙහාට එන්න නැහැ කියලා අදිනවනේ. ඒකට තමයි සරලව අපි ගුරුත්වාකර්ෂණ ත්වරණය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ගුරුත්වාකර්ෂණ ත්වරණය කියන එක දැන් මේක මු උඩටනේ බං යන්නේ. දැන් මෙතන ඉඳලා මෙතනට වෙනකම් මේ උඩරින් උසට වෙනකම් මු උඩටනේ බං යන්නේ. උඩට යනවා නම් උඩට යන එකාට උඩට යන්න දෙන්නේ නැහැ පල්ලෙහාට නා දෙන්නේ. එහෙනම් මේ ගුරුත්වාකර්ෂණ ත්වරණය ධන කියලා දාන්න බෑ. ඍණ කියලා තමයි දාන්න ඕනේ දිශා දෙක වෙනස් වෙන. මු යන්නේ උඩට ගුරුත්වාකර්ෂණ ත්වරණය තියෙන පල්ලෙහාට. ඒ හින්දා ගුරුත්වාකර්ෂණ ත්වරණය දාන්න ඕනි ඍණ කියලා. එතකොට ඍණ gt කියලා තමයි සෙට් වෙන්නේ. ඍණ gt කියලා තමයි සෙට් වෙන්නේ. එහෙනම් අනේ මේ බලන්න ඔයාට v = u sin θ ඍණ gt කියලා කැලලක් සෙට් වෙනවා. ඔයා බලන්න මෙන්න මේ gt කැලලේ g කොහොමත් නියතයිනේ. g කොහොමත් 10යි පෘථිවියට. එතකොට ඔයා බලන්න මෙන්න මේ t එක කාලය ගත වෙන්න මේ ඍණ කැලල වැඩි වෙනවනේ. ඔයා හිතන්න පළවෙනි තප්පරයේදී ඍණ 10යි. දෙවෙනි තප්පරයේදී 10 වාරයක් දෙක 20 ඍණ 20 ඍණ 30 ඍණ 40 ඕම ගිහිල්ලා මෙන්න මේ u sin θ ගෙන් අඩු වෙන කැලල එන්න වැඩි වෙනවා. එතකොට මුලින්ම ගොඩක් තිබ්බ මුලින්ම හිතන්න 100ක් තිබ්බ 100ෙන් 10ක් කඩුවාම 90යි. ඊට පස්සේ 90ෙන් ඊට පස්සේ 20ක් කඩුවේ ඔහොම අඩු වෙවි තමයි මේ කියන්නේ. 100ෙන් 10ක් කඩුණා 90යි 100ෙන් 20ක් කඩුණා 80යි 100ෙන් 30ක් කඩුණා 70යි ඔහොම එන්න මොකද්ද මේ උඩට තියෙන පදේ එන්න අඩු වෙනවා. උඩට තියෙන පදේ එන්න අඩු වෙනවා කියන්නේ මේක දැන්
මුලින්ම ආයි සුපිරියටම මුලින්ම මේක ආයි සුපිරියටම උඩට යනවා. මුලින්ම අවුලක් නැහැ ෆුල් ගැම්මෙන් උඩට යනවා. මුලින්ම ෆුල් ගැම්මෙන් උඩට යනවා. හැබැයි මොකද්ද වෙන්නේ? එන්න මොකද්ද එන්න මේක අඩු වෙලා මේ උඩට යද්දි මේක උඩරිම උසේදී මේක බිඳුවක් බවට පත් වෙනවා. ඔන්න ඔක තමයි. මෙන්න මෙතන ඉඳන් මෙතනට යනකම් ඔක උඩරිම උසට යනකම් මේක සිද්ධ වෙනවා. මුලින්ම ෆුල් ගැම්මෙන් වැඩ කරනවා නිකන් අර වැඩ කරන එකෙක් වගේ විභාගෙට ලෑස්ති වෙන එකෙක් වගේ මුලදීම පාඩම් කරන එකෙක් වගේ නේ. මුලදීම හොඳට ගැම්මෙන් වැඩ කරනවා. අගට යන්න මේ බිඳුවක් වෙනවා. එක්සෑම් එකට ඔන්න එක්සෑම් එකට මාස 6ක් දිනනවා නම් ඔන්න මාස 3න් වගේ ඔන්න ඔළුව අවුල් කරගන්නවා මුල් මාස දෙකෙන් හොඳට වැඩි කරගෙන. හැබැයි එහෙම කියන්නේ මාස 6ෙම එකම ගැම්මෙන් වැඩ කරලා වැඩ කරන්නේ වුණොත් උඹලටත් ඒක කරන්න පුළුවන්. හරිද? මම මේ නිකන් උදාහරණයක් වඩ කිව්වේ සරලව මතක තියාගන්න. ඊට පස්සේ මෙන්න මෙතනදී බිඳුවක් වෙනවා. දැන් බලන්න මේක මෙන්න හදිස්සියවත් මෙන්න මූටත් වඩා ඍණාගේ වැඩි වුණොත් දැන් මෙතන 100න් 100ක් අඩු වුණාම බිඳුවයිනේ. ඒක තමයි මේ මෙතන ආවේ. 100න් 110ක් ඍණ 110 ආවොත් ඍණ 10ක් කියනවනේ. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මූට ඍණාගයක් එන්නත් පුළුවන්. මූට ඍණාගයක් ආවොත් මොකද්ද බං වෙන්නේ? මොකද්ද? මේකේ දිශාව අනිත් පැත්ත හැරෙනවා. ඕක තමයි මේ මෙතන ඉඳලා මෙතනට වෙන්නේ. 100න් 110ක් අඩු වුණාම ඍණ 10ක් එනවා. එතකොට මූගේ දිශාව අනිත් පැත්තටම හැරෙනවා. ඊට පස්සේ මෙතන 100න් ඍණ 120ක් අඩු වෙනවා. එතකොට මොකද මේ කාලය එන්න වැඩි වෙද්දිනේ. කාලය එන්න වැඩි වෙද්දි ඍණාගේ වැඩි වෙනවා. ඒකයි උතන සිද්ධ වෙන රහස. එතකොට මේකත් අර මේ වගේම මොකද්ද වෙන්නේ? වැඩි වෙලා අන්තිමටම මෙන්න මේ ප්‍රවේගයෙන්ම තමයි මූ බීමට වැටෙන්නේ. මේ විශාලත්වය මූ මෙන්න මෙතනට එනවා. හරිද? එතකොට මේ සමමිතිකත්වය සැලකුවොත් එහෙම මෙන්න මේ සමමිතිකත්වය සැලකුවොත් එහෙම මෙන්න මේ එකම මට්ටමේදී මෙන්න මේ විශාලත්ව දෙක සමානයි. දිශාව වෙනස් වුණාට විශාලත්ව දෙක සමානයි එකම මට්ටමේදී. ඒකයි මෙන්න මේ මෙතන උඩ ගියපු u sin θ ගෙම්ම තමයි මෙතන ඍණ u sin θ ගෙම්ම තමයි මෙතනදී පල්ලෙහාට වැටෙන්නේ. දිශාව අමතක කළොත් විශාලත්වය සමානයි. ඔය ටික තමයි මුලින්ම කියලා දෙන්න තියෙන්නේ මෙන්න මේ කියන ප්‍රක්ෂිප්තවලදී. හරිද? සරලව ඒකයි. ඔයාට ඕනනම් ගහන්න කියනවා මේකෙදි ප්‍රස්ථාරයක්. ඔයා හිතන්න ඔයාට ප්‍රස්ථාරයක් ගහන්න දෙනවා. මෙන්න මේ ප්‍රස්ථාරයේදී ඔයාට මාක් කරන්න ඕනි මෙන්න මේ කියන තිරස් හා සිරස් ප්‍රවේග සංරාජක ටික. දැන් මම තිරස් එක කලින් ඇන්දරනේ. තිරස් එක කොහොමත් වෙනස් වෙන්නේ නැහැ. තිරසට අපිට සෙට් උනේ u cos θම තමයි. ඔය උඩට යන එක තමයි මෙන්න මේ විදිහට ආවේ u sin θ ඍණ උඩට යන එක මම ඕනනම් ලියන්න u sin θ ඍණ gt. මෙන්න මේ දෙක තිරස් හා සිරස් ප්‍රවේග සංරාජක දෙක වලට ප්‍රස්ථාරයක අඳින්න කිව්වොත් ඔයා කොහොමද අඳින්නේ බං? එතකොට මේක vt ප්‍රස්ථාරයක් නේ. එතකොට ඔයා දන්නවා තිරස් එක නම් අපිට ගේමක්ම නැහැ. තිරස් එක නම් අපිට කොහොම කෙලින්ම අඳින්න පුළුවන් මේ මොකද්ද? u cos θ. u cos θ අපිට අඳින්න පුළුවන් කෙලින්ම. හැබැයි මේ සිරස් එක කොහොමද අදින්නේ? දැන් මම මුලින්ම කිව්වා මෝ පටන් ගද්දි හැන ගැම්මෙන් වැඩ කරනවා. ඒක පටන් ගද්දි මෙන්න මේ මුඩත් වඩා උඩ දැන කියලා තමයි මෝ පටන් ගන්නේ. පටන් ගද්දි හැන ගැම්මෙන් වැඩ කරනවා. හැබැයි මොකද්ද වෙන්නේ? ඊට පස්සේ කාලයත් එක්ක මේක බිඳුවට යනවා. ඒ කියන්නේ මොකද්ද? කාලෙන් කාලයට මේක බිඳුවකට එනවා. ඊට පස්සේ මේක ඍණ පැත්තෙන් හැරිලා ආයි මෙන්න මේ විශාලත්වයටම යනවා. ඒ කියන්නේ මේක මෙතන ඇඳ උසටම සමාන විදියට මෙන්න මෙතනට ඔන්න ඔහොම යනවා. ඕක තමයි සරලව අපිට අඳින්න පුළුවන් මොන කාල ප්‍රස්ථාරයද? සරලව අඳින්න පුළුවන් ප්‍රවේග කාල ප්‍රස්ථාරය මේ ප්‍රක්ෂිප්තවල තිරස් හා සිරස් ප්‍රවේග සලකලා. එතකොට මේක තමයි තිරස් මේක තිරස් එක මේක සිරස් එක මේක සිරස් එක. මම හිතන ඔය ටික කේස් එකක් නැතුව ලස්සනට සෙට් වුණා කියලා. මොනවා හරි දන්නේ දැනක් තිබ්බොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. සහ මට ඕනම් ප්‍රයිවට් මෙසේජ් එකක් දාලා අහන්න මොකක් හරි තේරුම් නැත්නම්. ඊට පස්සේ අපි යනවා මේකේ ලස්සන මම කියවන සමීකරණ ටිකක් වඩ ඔප්පු ගන්න තියෙනවා කියලා. ඒ සමීකරණ ටික ලස්සනට කියලා දෙන්න තමයි ඊළඟට අපි හදන්නේ. එතකොට දැන් මම හදන්නේ මෙන්න මේ කියන මුළු තිරස් පරාසයට ප්‍රකාශනයක් ගන්න. හරිද? මෙන්න මේ R නේ අපි කියනවා තිරස් පරාසය දන්න තියෙන කියනොත් ටක් ගාලා නෝට් එකක් දාගත්තා. එතකොට මම මේ හදන්නේ මෙන්න මේ මෙතනට ගිහිල්ලා ආයි මෙතනට වෙන මුළු චලිතය සලකලා මොකද්ද මම දාන්න හදන්නේ? S සමාන ut ධන භාගයක් kt වර්ගය. මේ පැත්තට දානවා S සමාන ut ධන භාගයක් kt වර්ගය. එතකොට මුළු දුර මෙතන මෙතනට තියෙන R නේ. සමානයි මේ පැත්තට තියෙනවා කලින් ඉගෙන ගත්තා අපි u cos θ වාරයක්. මෙතන මේ t හොඳේ තියෙන දාන්න නෙමෙයි මේ t තියෙන්නේ වාරයක් t. ඊට පස්සේ මෙන්න මෙතන මම කලින් කිව්වා වගේ මොකක්ද වෙන්නේ මේ පැත්තට අපි මේ යන පැත්තට කෙලින් පැත්තට රේඛීය චලිතයේදී අපි ගුරුත්වයේ ත්‍රිණයක් කතා කරන්නේ නැහැ බං. ඒ හින්දා මේ a කියන එක බිඳුවක් වෙනවා. a කියන එක බිඳුවක් වුණා කියන්නේ බං මේ ඔක්කොම පදේ බිඳුවක් වෙනවා. එතකොට ධන බිඳුව වෙන්නේ තින් බිඳුවක් එකතු කරලා කියලා වැඩක් නැහැ. හින්දා මම මේක මතනවා. හරිද? අවුලක් නැහැ.
එතකොට මේ පැත්තට r සමාන u cos θ වාරයක් t කියලා එනවා. එහෙනම් අපිට මේ තිරස් චලිතය සලකලා මේ යන්න ගත වෙච්ච කාලය අපිට උක්ත කරාම මෙතන t සමානයි r ගේ යටින් සෙට් වෙනවනේ. r බෙදීම u cos θ කියලා තමයි සෙට් වෙන්නේ. අවුලන්නේ. ඊට පස්සේ අපි ගන්නවා මේ උඩ චලිතය. කියන්නේ සිරස් චලිතය සලකලා ආයෙත් අපි දානවා මොකද්ද? මේ s සමානයි ut ධන භාගයක් kt වර්ගය. ඒ කියන්නේ දැන් අපි සලකන්නේ මේ උඩ පැත්තට. ඔයා හිතන්න මේ උපරිම උස සිම්පල් h කියලා. හැබැයි දැන් බලපන් මෙන්න මෙතනින් උඩට ගිහිල්ලා h උස ගිහිල්ලා ආයෙත් මූ පල්ලෙහාට ඇවිල්ලා. එතකොට මේ සම්පූර්ණ උස ගිහිල්ලා මූ ආයෙමත් පල්ලෙහාට ඇවිල්ලා කියන්නේ මොකක්ද වෙන්නේ? මූ ආයෙමත් එකම තිරස් මට්ටමට තමයි වැටලා දෙන්නේ. එකම තිරස් මට්ටමට තමයි වැටලා කියන්නේ. ඒ කියන්නේ මූ මෙතන මට්ටම කියන්නේ මේ පැත්තටවා මෙන්න මේ පැත්තට මෙතනින් පටන් ගත්තා නම් මෙතන ඉවර වෙන්නෙත් මෙතනමනේ. එතකොට මේ උස ගත්තොත් එහෙම මෙන්න මේ මගක නැවතිලා නෑ නේ. දැන් මේකෙන් දැන් මෙතනට මග නැවතුනා කියන්නේ මොකද්ද? මෙන්න මෙතන විස්ථාපනය වෙලා. මෙතනින් නැවතුනාම තමයි ඔය උපරිම සිරස් උසේ. හැබැයි දැන් මේක මෙහෙම ගිහලා මෙතනටම ඇවිල්ලා නේ මම. ඒ හින්දා මේක මෙතන තමයි මෙහෙම තමයි වෙන්නේ. එතකොට මේ උපරිම උසේදී උපරිම උස කියලා ආයමත් ඇවිල්ලා කියන්නේ සිරස් උස බිඳුවයි. සිරසට විස්ථාපනයක් සිද්ධ වෙලා නැහැ වගේම තමයි. ගිහලා ආයමත් එතනටම තමයි වැටලා තියෙන්නේ. සිරස් උස බිඳුවයි. ඕක ඔය ගුරුත්වාර්ධයේ සිරස් චලිතයේදීත් අපි කතා කරනවානේ. සිරසට ගිහිල්ලා එතනටම වැටෙනවා කියන්නේ මොකද්ද? සිරස් විස්ථාපනය ශුන්‍යයි කියලා. හරිද? එතකොට මේක සමානයි උඩට අපි දන්නවා u sin θ වාරයක් t. මේක නැති වෙන්නේ නැහැ දැන්. මේක කොහොමද එනවා? මේක අපි දානවා භාගයක් මෙතන a වෙනුවට දානවා g. ඊට පස්සේ t වර්ගය gt වර්ගය. හරිද? එතකොට දැන් මෙතන t එකට එක t එකක් කැපෙනවා මෙතන බිඳුව මේ පැත්තට ගෙනාවට පස්සේ දැන් අපි මෙතනිනුත් ආයෙ t එකක් උක්ත කරමු. දැන් මෙතන ආයෙමත් මේ t උක්ත කරාට පස්සේ අපිට සෙට් වෙනවා t සමානයි මෙතන දෙකක් u sin θ බෙදීම g. t සමානයි දෙකක් u sin θ බෙදීම g. මේක එකපාර ගන්න ඕකට පුළුවන් කියලා මම හිතනවා. එතකොට දැන් බලන්න තිරස් පැත්තෙන් ආවේ t ට r බෙදීම u cos θ කියලා එකක්. සිරස් පැත්තෙන් ආවේ 2u sin θ බෙදීම g එක. අනේ වැරදි. එහෙම හිතන්න එපා. ඇයි? මෙන්න මූට මෙන්න මේ t සමානයි. එහෙනම් දැන් අපිට මොකද්ද ගන්න පුළුවන්? මෙන්න මේ වම් පැත්ත සමානයි නම් බං අපිට ගන්න පුළුවන් දකුණු පැත්ත සමාන කරන්න පුළුවන්. මම මේ ලස්සන සමීකරණයක් කොප්පු ගන්න යනවා. r බෙදීම u cos θ සමාන වෙනවා මේ පැත්තෙන් 2q sin θ බෙදීම g. හරිද? දැන් හොඳට බලන්න. දැන් ඔයා හිතන්න මෙන්න මෙතන r උක්ත කරනවා මම කියවනේ මේ r ට තමයි මම ප්‍රකාශනයක් ගන්න යන්නේ කියලා. එතකොට මේ r දැන් ඔයා උක්ත කරනවා. r උක්ත කරාට පස්සේ r සමානයි මෙන්න මෙතන එනවා 2q වර්ගය. මෙන්න මුව මෙන්න මෙහෙට ගෙනියනවා. මෙන්න මුව මෙහෙට ගෙනියනවා. මෙතන u ට u ගුණ වුණාම 2q වර්ගය එනවා. ඊට පස්සේ මෙන්න මෙතන sin θ cos θ බෙදීම g කියලා නෙන්නේ. දැන් මම මෙතනින් කරන්නේ මෙන්න මේ දෙක ඉලක්කම මම මෙතනින් ලියා ගන්නවා. දෙක ඉලක්කම මම මෙතනින් ලියා ගන්නවා. ඔතන ඔය කම්බයින් මැත්ස් වල සීන් එකක් තියෙනවා. මොකද්ද? බයෝ ළමයිට නම් මේක නෑ. දෙකක් sin θ cos θ කියන්නේ මොකක්ද? දෙකක් sin θ cos θ කියන්නේ sin 2යි θ. මේක වෙනුවට අපිට ලියන්න පුළුවන් sin 2යි θ කියලා. sin 2යි θ කියලා ලියන්න බෑ. එහෙනම් ඔන්න ලස්සන සූත්‍රයක් අපිට ඔප්පු වෙනවා. r සමානයි u වර්ගයේ g වාරයක් මෙතන sin 2යි θ කියලා. මෙන්න මේක වාට ගොඩක් ඔය සමීකරණවලදී ප්‍රශ්නවලදී වැදගත් වෙනවා. හරිද? ඔක පොඩ්ඩක් ඔළුවේ තියන් ගන්න. මේක ඔළුවේ තියන් ගන්න කියන ඔප්පු කිරීම කොහොමද සෙට් උනේ කියලා පොඩ්ඩක් මතකයේ තියන් ගන්න. හරිද? කවුරු හරි පැන්ස් එක අහනවා නම් මොකද්ද දැන් අපි ඔන්න අවුරුදු ළඟ එනවනේ. අවුරුදු වලදී කොහොමද අපි බිත්තර ඇල්ලීම හරි බැලුම් බෝල් කිරීම හරි උපරිම තිරස්පරාසයක් යන ගහන්නේ මොන කෝණයෙන්ද කියලා. මතක තියාගන්න. මෙන්න මේ sin 2යි θ ට කියන්නේ මෙතන ඔක කම්බයින් මැත්ස් පාර්ට් එකකුත් තනවා. ඉතින් ලොකු අවුලක් නැහැ. හැබැයි ඉතින් මතක තියාගන්න සරලව අංශක 45කින්. ඔයා මෙන්න මේ කෝණය අංශක 45කින් ගහුවොත් තමයි මෙන්න මේ උපරිම තිරස්පරාසයකට ළඟා වෙන්නේ. ඔක අංශක 60න් වගේ ගහුවොත් මොකක්ද වෙන්නේ? 60න් කියන්නේ කෝණේ වැඩි විදිහ 90න් ගහුවොත් තමයි ඔහම ගිහලා උතන්ට බැටේ. 60න් වගේ ගහුවොත් ඔහම ගිහලා ඔහම වගේ. හරිද? එතකොට මෙන්න මෙහෙම සීන් එකක් තියෙනවා. ඒ වගේම 60න් ගැහුවොත් යන පරාසයයි 30න් ගැහුවොත් යන පරාසයයි සමානයි. එන්න එහෙම සීන් එකකුත් පොඩ්ඩක් ඔළුවේ තියන් ගන්න. ඒ කියන්නේ අර කෝණ දෙකේ එකතු අංශක 90ක් වෙද්දි දැන් බලන්න 45 කොහොමත් 45 45යිනේ 90 වෙන්නේ.
එතකොට ඒක කේස් එකක් එන්නේ නැහැ. 60න් ගැහුවත් වැටෙන තැනයි 30න් ගැහුවත් වැටෙන තැනයි සමාන. ඒක වෙන්නේ අර 60යි 30යි අංශක 90යිනේ වෙන්නේ. අර ඒ වගේම තමයි. දැන් 45 45 කොහොමත් 90යි. 45 කියන එක වෙන කෝණයක් වෙන්නේ නැහැ. ඒකමනේ කෝණය. එතකොට ඒක නම් අවුලක් නැහැ. අර 90යි බිඳුවයිනේ 90. ඒ 90න් උඩට ගැහුවොත් එකයි බිඳුවේ කෝණයෙන් එතනම තියාගෙන හිටියත් එකම තැනට තමයි කොහොමත් තියෙන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් 70යි 20යි 90යි. එන්න ඒක චුට්ටක් කොලේ මතක තියාගන්න යන්න. සමහර විට MCQ පොයින්ට් එකක් වෙන්න පුළුවන්. හරිද? එතකොට ඒක ලොකුවට ප්‍රසිද්ධ කාරණාවක් නෙමෙයි අතරම. මෙන්න මේක වැදගත් කාරණාවක්. මොකද අංශක 45න් ගහුවොත් තමයි මේක උපරිම තිරස් පරාසයකට යන්නේ කියන එක. හරිද? ඊට පස්සේ දැන් මට ඔය හදලා පෙන්නන්න මෙන්න මේ උපරිම තිරස් උසට උපරිම සිරස් උසට යන්න මොකට කොච්චර කාලයක් ගත වෙනවද කියලා වීඩියෝ එක පෝස්ට් කරා තනියම හදුවා. කොහොමද? උපරිම තිරස් උසට උපරිම සිරස් උසට යන කෙනෙක් උඩටම යන්න මොකට කොච්චර කාලයක් ගත වෙනවද කියලා. හරි. මම හිතනවා දැන් කට්ටිය ඔක හදුවා කියලා. අපි දාමු බලන්න. උඩ දිශාවට අපි දාමු දැන් v සමානයි u ධන at. v සමානයි u ධන at උපරිම සිරස් උසට යාමට කොච්චර කාලයක් ගත වෙනවද කියලා. එතකොට ආරම්භක අවසාන ප්‍රවේගය එතකොට මෙතන සෙට් වෙන කොහොමද තියෙන්නේ මේක අවසාන ප්‍රවේගය කියන උපරිම උසටනේ කිය. මෙන්න මෙතන ඉඳලා මෙතනට යද්දිම මොකක්ද වෙන්නේ? ප්‍රවේගය බිඳුවයිනේ බං. ප්‍රවේගය බිඳුවයි. ඔක සමාන වෙනවා ආරම්භක ප්‍රවේගය u sin theta. u sin theta මෙතන g ට එන්නේ ඍණ g කියලා. ඒක දැන් දන්නවනේ. ඍණ gt කියලා. t යුක්ත කරාට පස්සේ t සමානයි මොකද්ද එන්නේ? t සමානයි u sin theta බෙදීම g කියලා තමයි. දැන් මේ මෙතන දෙකක් q sin theta බෙදීම g ආවේ කොහමද? දෙකක් q sin theta බෙදීම g ආවේ මෙන්න මේ සම්පූර්ණ සිරස් උස සලකලා. සම්පූර්ණ මෙතන ඉඳන් මෙතනට වැටෙන්න ගත වෙන එක සලකලා අපි දෙන්න කලින් s සමාන ut ධන භාගයක් kt වර්ගය. එතනින් අපිට මෙතනට මුළු පියාසර කාලය. මේ තමයි මුළු පියාසර කාලය. මුළු පියාසර කාලය. මේ තමයි උපරිම උසට යාමට ගත වෙන කාලය. දැන් බලන්න මෙතන දෙක තියා මෙතන දෙකක් නැහැ. ඇයි? ඉතින් මේකෙන් භාගය තමයි මේක. මෙතන ඉඳන් මෙතනට යාමට ගත වෙන මුළු කාලෙන් භාගයක් තමයි මෙතනට උඩට යන්න ගත වෙන්නේ. ඒක තමයි මම දැන් සල්ලව කිව්වේ. ඔකත් ලේසි. එතකොට ප්‍රක්ෂිප්ත ගණන් වලදී ඔයා තනියම try කරලා බලන්න. කියන්නේ දැන් ඔයාලට මෙන්න මේ ටික හදාගන්න පුළුවන් වෙන්න ඕනි. උපරිම තිරස් පරාසය ආර්ට සූත්‍රය හදාගන්න පුළුවන් වෙන්න ඕනි තනියම. ඊට පස්සේ මේ උපරිම දුර යන්න උපරිම තිරස් පරාසයට ගත වෙන කාලය දැනගන්න ඕනි. කාලය හදන විදිය. ඊට පස්සේ උපරිම උසට යාමට ගත වෙන කාලය දැනගන්න ඕනි. සහ උපරිම උසට ප්‍රකාශනයක් හදන විදිහත් දැනගන්න ඕනි. ඔය ටික තමයි ඔයා දැනගන්න ඕනි. එතකොට ඒ ටික ප්‍රැක්ටිස් කරලා යන්න හොඳට අනිවාර්යෙන්ම ගණන් සෙට් එක ගොඩ දාගන්න පුළුවන්. ප්‍රක්ෂිප්ත කියන අමාරු ගණනක් නෙමෙයි. හරිද? ඒ වගේම ගොඩනැගිලි උඩ ඉඳලා තියෙන ගණනොත් ඉස්සරහට අපිට හම්බ වෙනවා. හරිද? දැන් අපි සෙට් කරමු ගණන් කීපයක් තනියෙන් හදාගන්න පුළුවන්ද කියලා. ගණන් කීපයක් අපි try කරලා බලමු. ගණනේ තියෙනවලු කන්දක් උඩ ඉඳලා ගලක් උඩ ඉඳන් අතාරිනවලු. ඒ වගේම කන්දක් පාමුල ඉඳලා 30කින් ගලක් උඩට විසි කරනවලු. අපෙන් අහන්නේ මේ දෙක ගැටෙන්න ගත වන කාලය කීයද කියලා. හරිද? එතකොට ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන දේ තමයි දැන් මෝ පල්ලෙහාටම විසි කරන්නේ නැහැ බා. උඩ ඉන්න එක කන්ද මුදුනේ තියෙන ගලවා නිකන් ඔහම අතාරින එක තමයි සිද්ධ වෙන්නේ. හරිද? එතකොට මෙන්න මේ වගේ පොයින්ට් එකකදී ඔක ගැටෙනවා ඇතිනේ. අපි හිතමු මෙන්න මේක ගැටෙද්දි මෙන්න මේ පළවෙනි එක මම මේක A කියලා දාගන්න මේක B කියලා දාගන්න මු ගමන් කරන දුර අපි S1 කියලා හිතමුකෝ. මු ගමන් කරලා තියෙන දුර S2 කියලා හිතමුකෝ. එතකොට මුලින්ම අපිට ගොඩනගා ගන්න ප්‍රකාශනයක් ලේසියෙන්ම S1 ධන S2 සමානයි මීටර් 30යි කියන්නේ. මීටර් 30යි. ඊට පස්සේ දැන් ඔයා මේ S1ට S2ට වෙන වෙනම ප්‍රකාශන දෙයක් හදාගත්ත නම් ගාන ගොඩන. හරිද? එතකොට මම හිතමු මේ පළවෙනි A වස්තුවට අපි පල්ලෙහාට දාමු S සමානයි ut ධන භාගයක් at වර්ගය. එතකොට මේ සමීකරණ කොහෙන්ද අය එක පාටම දාන්නේ කියලා හිතාගෙන ඉන්න බැරුව කෙනෙක්ට නම් මේ සමීකරණ දාන්නේ මෙහෙමයි. හරිද? ඔයාට ඕනේ ඔයාත් ගාන ඇතුලෙන් ඔයාට ගන්න පුළුවන් දත්ත තුනක් හොයාගන්න ඕනේ. එතකොට මේ ගානේදී අනිවාර්යෙන්ම තොරණේ දන්නවා. වෘත්තයේ තොරණේ දන්නවා. ඒ වගේම S1ට අපි දැන් මෙතනට ආදේශ කරන්නේ නම් S උත් අනිවාර්යෙන් ගාව ගන්න ඕනේ. ඒ වගේම කාලයත් ගාව ගන්න ඕනේ. ඒ වගේම ඔය මම කලින් ලියපු මොන සමීකරණය තුනට v සමාන u ධන at ලිව්වත් v වර්ගය සමාන u වර්ගය ධන 2i s ලිව්වත් මේ සමීකරණය ලිව්වත් අනිවාර්යෙන්ම u නම් කොහොමද පුතේ දැනගෙන ඉන්න ඕනේ. u කම්පල්සරි u අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. u ඇතුළුව තව තුනක්. ඒ කියන්නේ මෙතන අපි අවශ්‍ය එකත් එක්කම තව දෙන්නෙක් දැනගෙන ඉන්නවා නම් මේ හතර දෙනාම දැන් මුව කොහොමද සෙට් කරන්නේ? මේ තුන් දෙනා ඇතුළත් සමීකරණය තමයි පුතෝ එතනට සෙට් වෙන්නේ. හරිද? එතකොට youth එක්කම තව දන්නේ නැති තුන් දෙනෙක් සෙට් කළා උන් තුන් දෙනා ඇතුළත් සමීකරණය තමයි වා ගන්නට පාවිච්චි ගන්න ඕනේ. උන්න සමීකරණ දාන විදිහට කියලා දුන්නා.
එතකොට මේ A ගමන් කරනවා S1 කියලා දුරක්. A ගමන් කරනවා S1 කියලා දුරක්. ආරම්භයේදී මූ පල්ලෙහාට ඔහොම විසි කරන්නේ නැහැ නේ. ආරම්භයේදී මූ ඔහොම තියලා අතාරින එකනේ කරන්නේ. ඒ හින්දා ආරම්භක ප්‍රවේගය වට ගන්න වෙන්නේ බිඳුවයි කියලා. ධන මෙතනව පල්ලෙහාටම දාන්නේ හින්දා භාගයක් වැඩි කිරීම මෙතන 10ක් t වර්ගය මෙතන කැපුණාට පස්සේ මෙතන 5 තමයි එන්නේ මං කෙලින්ම 10 දෙකෙන් බෙදුනම 5යි මෙතන 5යි t වර්ගය කියලා දාන්න. එතකොට S1 සමානයි 5යි t වර්ගය කියලා උන උත්තරයක් එනවා. ඊට පස්සේ මම දැන් කරන්නේ b ට. මම දැන් b ට දානවා ඉහළ දිශාවට ආයිමත් S සමානයි ut දන භාගයක් kt වර්ගයම මේ සමීකරණයෙන් තමයි දාන්නේ. ඒතකොට මූ යනවා S2 කියලා දුරක්. S2 සමානයි මෙයාගේ ඔන්න ආරම්භක ප්‍රවේගයක් තියෙනවා පුතෝ. මෙයාගේ බිඳුවයි කියලා දැම්මොත් හරිද? මෙයාගේ දාන්නේ 30ක් මේ මෙතන t එකමයි හොඳේ. මෙන්න මෙතන t මෙතන t එකමයි. අයියේ. ඉතින් මූ මෙතනට යන ගතන කාලය මූ මෙතනට යන ගතන කාලය එකම ටයිම් එකනේ. එකම ස්ටොප්වොච් එකකින් මෙන්නේ කියලා හිතමු. හරිද? එතකොට 30ක් t වර්ගය මූ උඩට යන්නේ හැබැයි ගුරුත්ව ත්වරණයේ තියෙන පල්ලෙහාට නේ හින්දා ඍණ 10ක් t වර්ගය භාගයක් kt වර්ගයෙන් 10ක් t වර්ගය. මෙතනින් කැපෙනවා එකයි කලින් වගේ මෙතන 5යි. ඒකවල මෙතනින් සෙට් වෙන S2 සමානයි 30ක් t මෙතන S සමානයි ut. එතකොට මෙතන t එන්නේ S2 සමානයි 30ක් t ඍණ මෙතන 5ක් t වර්ගය. ඔහොම තමයි එන්නේ. දැන් ඔන්න ඔයා S1ටත් ප්‍රකාශනයක් ගොඩ මේ බිඳුව වලින් ඕනේ. ඔන්න S1ටත් ප්‍රකාශනයක් හදාගත්තා. S2ටත් ප්‍රකාශනයක් හදාගත්තා. දැන් ඉතින් ඔයා මේක මෙතනට ආදේශ කරන්න. S1ට දාන්න ඔයා මෙතන S1ට දාන්න 5ක් t වර්ගය ධන S2ට දාන්නවා මේක 30ක් t ඍණ 5ක් t වර්ගය සමාන වෙනවා මෙතන 30ට. හරිද? මෙන්න මේක ආදේශ කරාට පස්සේ බලන්න මෙතන ධන 5ක් t වර්ගයට ඍණ 5ක් t වර්ගය කැපෙනවා. එහෙනම් t සමානයි 30යි t සමානයි 30යි කියන්නේ t සමානයි 1යි. තප්පර 1කින් තමයි ඔන්න මෙයා ගැටෙන්නේ කියලා වට ලස්සනට උත්තරේ එනවා. ඔහොම තමයි මේ ප්‍රශ්නට උත්තරය ගන්නෙ. හරිද? ඊට පස්සේ අපි අහමු ඊළඟ ගාන කොහොමද හදන්නේ කියලා. වස්තුවක තිරස් හා සිරස් ප්‍රවේග සංරචක දීලා තිනවා 10යි 20යි කියලා අපෙන් අහන්නේ. මෙන්න මේ R වනේ. තිරස් ප්‍රාසය කියන්නේ R තමයි අපෙන් අහන්නේ. එතකොට ඔයා මුලින්ම කරන්න පුළුවන් කලින් වගේම දැන් මේකේ සම්පූර්ණ චලිතයනේ අපි සලකන්නේ. සම්පූර්ණ චලිතය සලකද්දී ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ මොකද්ද? S සමානයි ut දන භාගයක් kt වර්ගය. එතකොට ඉහළ දිශාවට මුලින්ම ඉතින් මේ හැම ගානෙම ඉහළ පැත්තරයි තිරස් පැත්තරයි තිරස් පැත්තරයි කඩ කඩ සූත්‍ර දාන එක තමයි වෙන්නේ. හරිද? ඉහළට දානවා S සමානයි ut දන භාගයක් kt වර්ගයෙන්. එතකොට මෙන්න මෙතන ඉහළටනේ යන්නේ මෙයා. ඉහළට ගිහිලා එතනටම එනවනේ. එහෙනම් අර කලින් කරා වගේ මෙස් බිඳුවක් තමයි වෙන්නේ. තිරස් චලිතය සැලකුවොත් එහෙම u කීයද මෙතන? 20යි t මෙතන. එතකොට ඉහළට යන හින්දා මේක ඍණ වෙලා යන්නේ. ඍණ මෙතන කලින් වගේම 10 දෙකෙන් මෙතන 5යි t වර්ගය. ඊට පස්සේ ආව දාන්න මේ පැත්තට. මේ පැත්තට S සමානයි ut දන භාගයක් kt වර්ගය දාන්න. ඉතින් මේ පැත්තට අපි දන්නව ත්වරණයක් ක්‍රියාත්මක වෙන්නේ නැති හින්දා මේ පදේ බිඳුවක් එනවා. මූ විතරයි ක්‍රියාත්මක වෙන්නේ. මේ පැත්තට අපි ගත්තොත් r සමානයි. තිරසට දැම්මොත් r සමානයි මෙතන ut එනවා 10ක් t. දැන් ඔයා මෙන්න මේ සමීකරණය පාවිච්චි කරලා මොකද කරගන්නේ? t උක්ත කරගන්න. මෙතනින් t උක්ත කරන්න. t උක්ත කරාට පස්සේ අපිට සෙට් වෙනවානේ මේ t වර්ගයට මේ t එක අපලා ගියාම මෙතන 20 බෙදෙනවා 5න් t සමානයි 4යි. t සමානයි 4යි. එතකොට මෙතනට 10 වරක් 4 46 මීටර කියලා ලස්සනට උත්තරේ සෙට් වෙනවා. ඉතින් ඔහොම තමයි ඔය ප්‍රක්ෂිප්ත ගණන් හදන්නේ. එතකොට සෙට් වෙන්නේ කැමතියි පේපර් ක්ලාස් එකත් එක්ක ජොයින් වෙලා ඉන්න. එතකොට එහෙනම් අපි තවත් ලස්සන ගණන් සෙට් එකකින් තවත් ලස්සන කොටසකින් අපි සෙට් වෙමු. අනිවාර්යයෙන්ම මේ මාස ටිකේ අපි හොඳට වැඩ කළා. ඒ ලෙවල් අනිවාර්යයෙන්ම කැමති හිනට යමු ටාගට් එක අනිවාර්යයෙන්ම තියාගන්න. එතනට අනිවාර්යයෙන්ම ඒක අචීව් කරගන්න පුළුවන්. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් සෙට් වෙමු.